සුබ දවසක් සියලු දෙනාටම. අද වීඩියෝ තුලින් අපි සාකච්ඡා කරන්නේ ඥානදත පිළිබඳව. අපි බලමු. අපි හැමෝම ජීවිතයේ එක් වතාවක් හරි ඥානදත් එහෙමත් නැත්නම් ප්‍රඥාවන්ත දත් ගැන අහලා තියෙනවා. සමහරුන්ට මේ දත් එද්දි ලොකු වේදනාවක් දැනෙන නිසා ඒවා ගලවලා දාන සිද්ධ වෙනවා. එම ගලවලා දාන දතින් වැඩක් ගන්න පුළුවන් කියලා හිතුවොත් ඔබ පුදුම වෙනා නේද? ඒත් විද්‍යාඥයන් දැන් සොයාගෙන තිබෙනවා මේ ඥානදත් ඇතුලේ පුංචි ජීවිතාරක්ෂක නිදානයක් තිබෙනවයි කියලා. ඒ තමයි පුදුම විදිහට බලගතු කඳ සෛල ස්ටීම් සෙල්ස්. මේ කඳ සෛල කියලා කියන්නේ අපේ ශරීරයේ තිබෙන ඕනෑම තැනක් හදන්න පුළුවන් මාස්ටර් බිල්ඩර්ස්ලා වගේ අය. ඉතින් හදවත් මොළය අස්ති වගේ ඕනෑම ඉන්ද්‍රියක සෛල බවට මෙම කඳ සෛල පත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කඳ සෛල ලබා ගන්නේ ඇට මිදුළු බෝන් මැරෝ හෝ දරුපතේදී පෙකිනි වැලෙන්. ඒත් ඒ ක්‍රම ටිකක් අපහසුයි. ඒත් ඥානදත්වල තිබෙන කඳ සෛල ගන්න එක හරිම ලේසියි. වගේම ගලවන දත් ගොඩක් කාලයක් තියාගන්නත් පුළුවන්. ඒ කියන්නේ අද ඔබ ගලවන දතෙන් දවසක ඔබටම ජීවිතය බේර ගන්න පුළුවන්. අපි හිතමු අනාගතයේ දවසක ඔබට හෘදයාබාධයක් වැළඳුණයි කියලා. එතකොට වෛද්‍යවරුන්ට පුළුවන් ඔබගේම ඥානදත් වලින් ගත සෛල පාවිච්චි කරලා අලුත් නිරෝගී හෘද පටක වර්ධනය කරන්න. ඒ වගේම කොඳුවැට පෙළේ ආබාධයක් හෝ ආඝාත තත්වයකින් පස්සේ මොළයට වෙච්ච හානි සුව කරන්නත් මෙම ඥානදත පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ සොයාගැනීමෙන් වෛද්‍ය විද්‍යාවේ විශාල විප්ලවයක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා විද්‍යාඥයන් මේ දත කඳ සෛල ආරක්ෂිතව වසර ගණනාවක් පුරා තබා ගන්න පුළුවන් ක්‍රම ගැන පරීක්ෂා කරනවා. මේකෙන් අපිට පුළුවන් වේවි අපේම ශරීර කොටස් පාවිච්චි කරලා කලින් සුව කරන්න බැරි යයි හිතපු ලෙඩ රෝග පවා සුව කරගන්න. ඉතින් මේ සොයාගැනීමෙන් අපිට මතක් කරලා දෙනවා අපේ ශරීරයේ කුඩාම කොටසක පවා පුදුමාකාර හැකියාවක් තිබෙන්න පුළුවන් කියලා. ඊළඟ වතාවේ ඔබ ඥානදත් ගැන කරදරයක් විදියට හිතනකොට මතක තියාගන්න ඒ අනාගතයේදී ඔබේ සෞඛ්‍ය නැවත ගොඩනගන්න යතුරු වෙන්න පුළුවන්. ඉතින් අන් අයට ෂෙයා කරන්න, මෙම වීඩියෝව ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔබගේ අදහස පහලින් දක්වන්න. මීඩියා ඩොක්ටර් YouTube channel එක සමග ඉදිරියටත් එකතු වන්න.